Hi, I'm Lupa. Welcome to my YouTube channel. Today I am going to teach you the difference between there is and there are. අද මම there is සහ there are කියන පද දෙක අතර තියෙන වෙනස ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් දුවේ පුතේ හොඳින් අහන් ඉන්න. There is. සාමාන්‍යයෙන් අපි there is පාවිච්චි කරන්නේ subject එක singular නම්. ඒ කියන්නේ sentence එක කර්තෘ ඒකවචන නම්. there are අපි there are භාවිතා කරන්නේ subject එක plural නම්. ඒ කියන්නේ කර්තෘ බහුවචන නම්. දැන් මම sentences කිහිපයක් කියනවා. ළමයි පිට්ටනියේ ඉන්නවා. ඒක කොහොමද අපි ඉංග්‍රීසි වලින් ආකාර දෙකකට කියන්න පුළුවන්. Children are in the playground. අනිත් විදිහ තමයි there are children in the playground. එතන children කිව්වහම plural subject එක plural. එහෙම නැත්නම් කර්තෘ වාක්‍ය කර්තෘ බහුවචන. එතකොට අපි එතන there are කියන පදය භාවිතා කරා. උපාසක උපාසිකාවෝ පොය දවසේ පන්සලේ ඉන්නවා. Devotees are at the temple on පොය day. එක there දාලා කොහොමද කියන්නේ? There are devotees at the temple on පොය day. කන්දට පහලින් ලස්සන දොළක් තියෙනවා. A beautiful stream is under the hill. එතකොට there දාලා කියනවා නම් අපි කොහොමද කියන්නේ? දැන් එතන a beautiful stream කියන එක singular. එහෙම නැත්නම් ඒකවචන. එතකොට there is a beautiful stream under the hill. සෙනග අතර හොරු ඉන්නවා. Thieves are among the crowd. There are thieves among the crowd. මහපාර හරහා කහයිරි තියෙනවා. Yellow lines are across the main road. There are yellow lines across the main road. අංගියුර දිගේ උණ පඳුරු තියෙනවා. Bamboo bushes are along the river bank. There are bamboo bushes along the river bank. කඳු යායට හයින් මිටියාවතක් තියෙනවා. A valley is beyond the mountains. There is a valley beyond the mountains. තව වැදගත් දෙයක් තියෙනවා දුවේ පුතේ. අපි සාමාන්‍යයෙන් there is there are භාවිතා කරන්නේ personal pronouns එක්ක. මොනවද personal pronouns? I, we, you, they, he, she, it. ඒක ඉංග්‍රීසි වල තියෙන රූල් එකක්. මම හිතනවා දූල පුතාලා there is there are ගැන පොඩි හරි දැනුමක් ලබා ගන්න ඇති කියලා. දූල පුතාලා විතරක් නෙමෙයි වැඩිහිටි ඕනම කෙනෙක් පොඩි හරි අවබෝධයක් there is there are ගැන ලබා ගන්න ඇති කියලා. කොහොමද there is there are sentence එකක භාවිතා කරන්න කියලා. ඉතින් there is there are ගැන පොඩි හරි දෙයක් ඉගෙන ගත්තා නම් මගේ වීඩියෝස් හොඳ නම් please subscribe my channel Chat with Milupa.